Hi guys, welcome to my YouTube channel. I'm Shehara. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලට කොහොමද? මං හිතනවා වෙනද වගේම අදත් ඔයාලා සුවෙන් සතුටෙන් සැපෙන් ඇති කියලා. ඔන්න මං අදත් ලස්සන vlog එකක් අරගෙන ආවා. එහෙනම් අපි යන්න මං අරන් ආපු vlog එක මොකක්ද කියලා බලන්න. ඔයාට දැකපු ගමන් තේරෙනවා ඇති අද vlog එක මොකක් ගැනද කියලා. ඔව් යාළුවනේ අද අපේ පුංචි පුතාගේ නර්සරි එකකින් සිල් සමාදන් වෙනවා. ඉතින් අපි මේ ළඟම පන්සලට ඇවිල්ලා ඉන්නේ සිල් සමාදන් වෙන්න. ඔන්න ඉතින් යාළුවනේ උදේම ඇවිල්ලා හිටියේ අපි දෙන්න විතරයි. ඉතින් අපි පන්සලේ වටේ ඇවිදලා බලලා හිටියේ අපේ ඉතිරි පුංචි යාළුවෝ ටිකත් එනකම්. මේ වගේ සීල වැඩසටහන් පුංචි ළමයි එකතු කරගෙන කරන එක හරිම යහපත් වැඩක්. ඒ මොකද කියනවනම් අපේ පුංචි ළමයිට අපි පොඩි කාලේ ඉඳන්ම ආගමට නැඹුරු කරන්න ඕනේ. මොකද අපේ ළමයිට යහපත් සිතුම් පැතුම් ඇති වෙන්න, එතකොට හොඳ මිතුරු ආශ්‍රය, හොඳ වචන කතා කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම මේ වගේ හැම දෙයක්ම අපේ පුංචි දූලා පුතාලට පොඩි කාලේ ඉඳන්ම උගන්වන්න එපේ. අපි යාළට මඟ පෙන්වන්න ඕනේ. ඉතින් මේ වගේ බුදු දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා හැම ගුණ වර්ණනාමක්ම හැම දෙයක්ම එයාලට පහදලා තේරුම් කරලා දීලා එයාලා පොඩි කාලේ ඉඳන්ම යහමගට ගන්න ඕනේ. මගේ නම් අරමුණ ඒක. පොඩි කාලේ ඉඳන්ම හැම හොඳ පුරුද්දක්ම පුරුදු කරන එක. මේ විදියට ඉද්දි ළමයි අපි දැක්ක බිත්ති පුවරුවක්. ඉතින් මේ දහම් පාසලට එන දූලා පුතාලගේ සඟරා ඒ වගේම චිත්‍ර වෙසක් පෝය කියන තේමාව නිමිති කොටගෙන තමයි මේ බිත්ති පුවරුවට කතන්දර, කවි, චිත්‍ර මේ සියලු දේවල් එකතු කරලා ලස්සන බිත්ති පුවරුවක් සකස් කරලා තිබ්බා. ඉතින් මගේ පුංචි පුතාටත් මේ දේවල් තේරුම් කරලා දුන්නා. මේ වෙලාව වෙද්දි නම් අපේ පුංචි යාළුවෝ ටික ඇවිල්ලා හිටියේ. ඉතින් හැමෝම ගෙනාපු මල් ටික එකතු කරගෙන අපි පුංචි මල් වට්ටි ටිකක් හදාගත්තා. මේ තියෙන්නේ අපේ පුංචි පැච්චොත් එක්ක එකතු කරගෙන හදාගත්ත ලස්සන මල් වට්ටි ටික. ඉතින් යාළුවනේ අපි දැන් මේ ලැහැත් වෙන්නේ අපේ පුංචි යාළුවොත් එකතු කරගෙන මල් පහන් සුවඳ දුම් එතකොට ගිලන්පස පැන් කිරි ආහාර දැහැත් පූජා කර අපේ සීල වැඩසටහන ආරම්භ කරන්න. මේ බලන්නකෝ අද සියලු දෙනා හරිම පින් පාටට ඉන්නවා. විපස්සිස්ස නමතු චක්කුමන්තස්ස සිරිමතු සිකිස්සති නමතු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස බුස්ස නමතු පුංචි පැටව් සිල් ගන්නකම් අපි ඉතින් එයාලට පේන්නේ නැති වෙන්න පන්සලෙන් වෙනත් පැත්තකට වෙලා හිටියා. මොකද මේ පුංචි පැටව් අම්මා තාත්තා දැක්කම දුවලා ඉතින් එන්න හිතෙනවනේ. එයාලගේ හිත එක තැනක තියෙන්නේ නැතුව අම්මා තාත්තා ළඟට එන්න හදනවනේ. ඉතින් අපි අපේ පුංචි පැටවුන්ට පාඩුවේ සිල් සමාදන් වෙන්න තියලා අපි ඉතින් පැත්තකට වෙලා හිටියා. ඒ ඉන්න අවස්ථාවකදී දැක්ක අපූර්වම අපූර්ව දෙයක් තමයි මේ ළමයි. පන්සලට එහා පැත්තේ තමයි කෝච්චි හරවන්නේ. ඉතින් අපි දැකපු ලස්සනම අවස්ථාවක් තමයි මේ. බලන්නකෝ ඔයාලත් මේ වගේ අවස්ථාවක් මීට කලින් දැකලා තියෙනවද කියලා. ඉතින් මගේ යාළුවනේ මේ කෝච්චි හරවන්නේ බදුල්ල ස්ටේෂමේ.
ඔන්න ඔය විදිහට අපූරුට ලෙස කෝච්චිය හරවගෙන ගියා ළමයි. ලෝකස්සාති විපස්සිස්ස නමතු චක්ඛුමන්තස්ස සිරිමතු සිකිස්සති නමතු සම්ප භූතානුකම්පිනෝ එස්ස බුස්ස නමතු ලෝකස්සාති විපස්සිස්ස නමතු චක්ඛුමන්තස්ස සිරිමතු සිකිස්සති නමතු සම්ප භූතානුකම්පිනෝ එස්ස බුස්ස නමතු ඇත්තට ළමයි පන්සල කියන්නේ හිත නිවන, හිත සනසන, ලෙඩ රෝග දුරු කරන හරි ආශ්චර්යමත් තැනක්. අපි ගත කරපු මේ වෙලාවත් හරිම නිස්කලංක ලෙස ගෙවිගෙන ගියා. ඔහොම ඉන්නකොට ළමයි උදේ කලබලයට කියන්නේ අපිට පහන් පත්තු කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් අපි බෝමළුවට ආවා පහන් පත්තු කරලා සුවඳුම් පූජා කරන්න. ලෝකස්සාති විපස්සිස්ස නමතු චක්ඛුමන්තස්ස සිරිමතු සිකිස්සති නමතු සම්ප භූතානුකම්පිනෝ එස්ස බුස්ස නමතු අපි ළමයි පහන් පත්තු කරලා සුවඳුම් පූජා කරලා අපිත් වන්දනාමාන කරලා දැන් මේ අපේ පුංචි පැටවුන්ට හීල් දාණය ලෑස්ති කරගෙන ආවා එයාලට අනුභවය සඳහා. බලන්නකෝ මේ පුංචි පැටවු ඉන්න ලස්සන. අද සීල් සමාදන් වෙලා හරියට හා පැටවු වගේ. දවල් දාණයද ළමයි අපි මේ පුංචි දූ පැටවුන්ට ලබා දුන්නා. ඉතින් ඒ වගේ වීඩියෝ අරගෙන නැහැ මම. මේ වීඩියෝ එක මෙතනින් ළමයි ඔන්න ඉවර කරන්නයි මේ සූදානම්. එහෙනම් මගේ ආදරණීය යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මං ඔයාලගේ චහරා. බයි බයි. තෙරුවන් සරණයි මගේ ආදරණීය යාළුවෝ හැමෝටම.